හායි මගේ ලස්සන ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද? අද වීඩියෝ එක ක්‍රොෂේ වීඩියෝ එකක්. දැන් අපි මූලික ගෙතුම් පාඩම් ටිකේ මූලිකවම තියෙන පාඩම් ටික දැන් ඉවර කරගෙන යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැටර්න්ස් වලටයි එක එක නිර්මාණ කරන්නයි පුළුවන් වෙනවා. මං හිතනවා දැන් කියලා දුන්න පාඩම් ඔයගොල්ලන්ට පුළුවන් ඇති කියලා. එතකොට අද දවසේදී මං කියලා දෙන්න යන්නේ ගෙතුම් ක්‍රමේදී අපිට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන රවුම ගොතන්නේ කොහොමද කියලා. ක්‍රොෂේ සර්කල් එක කොහොමද කරන්නේ කියන එක තමයි අද දවසේදී කියලා දෙන්නේ. ගොඩාක් අයට මේ රවුම ගොතනකොට ඒක හරියට ගොතන්න බෑ. එක්ක රැලි වැටෙනවා, එක්ක ඇකිලෙනවා, එක්ක බොක්ටු ගැහෙනවා. ඒ වගේ මේ එක ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා එහෙම ප්‍රශ්න නැතුව හරියට කොහොමද අපි ක්‍රොෂේ සර්කල් එක ක්‍රොෂේ වලින් ගැතුම් වලින් ඒ රවුම කරන්න කියන ඒවා අද ඉගෙන ගමු. මගේ වීඩියෝස් බලන හැමෝටම මම ආදරෙන් ආරාධනා කරනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන්නේ subscribe කරන්නේ නැත්නම් ඉතින් දැම්මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එක දිගටම ඉවර වෙනකම් බලන්න. මොකද ඔයගොල්ලන්ට පොඩි දෙයක් හරි මිස් වුණොත් ඔයගොල්ලෝ කරන පාඩම වරදින්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක මුල ඉඳලා අගට එනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි අපි දැන් රවුම ගොතනකොට අපි ඉස්සල්ලාම මැජික් රින් එක අපි ඉස්සල්ලාම කරගන්න ඕන. ඒ මැජික් රින් එක ඇතුළට තමයි අපි මේ රවුමේ තියෙන ක්‍රොෂෙස් ටික කරන්නේ. එතකොට මේ විදිහට මම ඔයගොල්ලන්ට රවුම ගන්න හැටි කියලා දුන්නා. මැජික් රින් එක මේ විදිහට ගත්තා. දැන් මෙහෙම තියෙනවා මේ රවුම ඇතුළට තමයි අපි ක්‍රොෂෙස් ටික කරන්නේ. හොඳද? අපි රවුම ගොතනකොට අපි ඉස්සලාම මැජික් රින් එක කරගන්න ඕන. දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද මැජික් රින් එක හදාගන්නේ කියලා. එතකොට මේ විදිහට මැජික් රින් එක දන්නේ නැත්නම් කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. ඒක බලලා ඒක හරියට හදාගන්න. ඊට පස්සේ දැන් අපි මේ රවුම ඇතුළට තමයි අපි පිරවිල්ල කරන්නේ. එතකොට දැන් මෙතන අපි එක දන්වැලක් තියෙනවා. 1යි 2යි තව දන්වැල් 3ක් ගොතනවා. එතන ඔයගොල්ලන්ට 3ක් හෝ 2ක් ගොතන්න පුළුවන්. එතකොට මම මේක දැන් අද පුරව ගන්න යන්නේ ඩබල් ක්‍රොෂේ වලින්. ඔයගොල්ලන්ට ඩබල් ක්‍රොෂේ, සිංගල් ක්‍රොෂේ, ට්‍රිපල් ක්‍රොෂේ ඕන එකකින් ඒක පුරව ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ පළවෙනියට කොටපු දන්වැල තියෙන්නේ මේක අපි ගණන් කරන්නේ නැහැ. ඒකට අමතරව මම ඩබල් ක්‍රොෂේස් 12ක් මේකට ගොතා ගන්න. ඔයගොල්ලන්ට 10ක් 12ක් ඒ වගේ කැමති ප්‍රමාණයක් ඔයගොල්ලන්ගේ නිර්මාණයට අනුව ඒ ප්‍රමාණය සයිස් එක අනුව මේ ඔයගොල්ලන්ට එක ගොතා ගන්න පුළුවන්. මම දැන් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන හින්දා ඩබල් ක්‍රොෂේස් 12ක් දා ගන්නවා මේකට. මේ විදිහට මේක ගොතනකොට අත ගොඩාක් බුරුල් කරන්නත් එපා. අත ගොඩාක් තද කරන්නත් එපා. තද කරොත් මේක බොකුටු ගහන්න බලනවා. බුරුල් කරොත් මේක රැලි වැටෙන්න බලනවා. ඒක නිසා 1යි 2යි 3යි 4යි 5යි මෙතනදී ඔයගොල්ලෝ දැන් මේ නූල් දෙකක් තියෙනවනේ මේ රවුම හැදිලා තියෙන ඒ බෝල් එකයි මේ එළියෙන් ඇවිල්ලා තියෙන මූල් කොටසයි. ඒ දෙකම එකට තියලා ඉවර වෙලා ඔයගොල්ලෝ මේක එතුම කරගෙන යන්න. හරි. එතකොට 5යි 6යි හරි. මම දැන් මේකට ඩබල් ක්‍රොෂේ 12ක් පුරව ගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ කොට වෝල් කොටස තියෙන්නේ. ඒකෙන් මෙන්න මේ විදිහට ඇද්දාම මේ සිදුර මේ විදිහට වැහෙනවා. මේ විදිහට වැහෙනවා. ඊට පස්සේ මේක මෙහෙම තියලා දැන් අපි මේක සම්බන්ධ කරන්න ඕන. මේ මෙතන පළවෙනියටම තියෙන V එක තියෙන්නේ. මෙතන V shape එක තියෙන එක මේ වෝල් කොටස් දෙක තියෙනවානේ. ඒ V එකෙන් අපි මේ විදිහට මේක සම්බන්ධ කරලා ගන්නවා. මෙහෙම කටුව දාලා මේ විදිහට වෝල් එක අරගෙන මෙහෙම මේක ඇතුලෙන් මෙහෙම දානවා. මේක තමයි පළවෙනි වටේ. ඊට පස්සේ නැවතත් 1යි 2යි 3යි කියලා අපි ගොතනවා. එතකොට ඒ වටේදී මේ අපි ගොතපු ඒ දන්වැල් කොටස මේක අපි ගණන් කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මෙතන 12ක් නෙගෙතුවේ. දෙවෙනි වටේදී අපි මේ හැම සිදුරකටම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාන්න ඕන. එතකොට පළවෙනි වටේදී 12ක් ආවා නම් දෙවෙනි වටේදී 24ක් අපිට ඩබල් ක්‍රොෂේස් එන්න ඕන. එතකොට මේ විදිහට පටලලා අරගෙන මෙතන ආසන්නයේම තියෙන පළවෙනි සිදුර තියෙනවා නේද? අන්න ඒකෙන් අපි මේ විදිහට දාලා මෙහෙම ඩබල් ක්‍රොෂේස් දෙක ගානේ මේකට පුරව ගන්නවා. මේ විදිහට
ඊළඟ සිදුරටත් මේ විදිහට ඩබල් ක්‍රොෂේස් දෙක ගානේ පුරව ගන්නවා. මේ විදිහට. ඊළඟ එකටත් දෙකක්. ඊළඟ එකටත් දෙකක්. මේ විදිහට මේ මෙතනට එනකම්ම ඔයගොල්ලෝ දෙක බැගින් ඩබල් ක්‍රොෂේස් කරගන්න ඕන. හරි. දැන් මම මේ අන්තිම එකට එනකම්ම ඩබල් ක්‍රොෂේස් මේ හැම එකටම දෙක ගානේ පුරවගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙතනට අපි මේක සම්බන්ධ කරන්න ඕන නැවතත් මේ පළවෙනි V shape එකට තියෙන දන්වැලේ පුරුකට මේ විදිහට දාලා මේ විදිහට මේක නූල අරගෙන මේක මෙහෙම මේක ඇතුලෙන් දාලා මේක 1 2 3යි 3යි කියලා මේ විදිහට අපි මේක රවුම හදා ගන්නවා. මේ පේනව නේද? හරි. එතකොට අපි දැන් පළවෙනි එකේදී ඩබල් ක්‍රොෂේ එක ගානේ දැම්මා. දෙවෙනි වටේදී ඩබල් ක්‍රොෂේස් දෙක ගානේ දැම්මා. ඊට පස්සේ තුන්වෙනි වටේදී අපිට කරන්න තියෙන්නේ පළවෙනි සිදුරේට ඩබල් ක්‍රොෂේස් දෙකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි. ඩබල් ක්‍රොෂේස් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි. ඩබල් ක්‍රොෂේස් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි. දෙකයි එකයි දෙකයි එකයි විදිහට අපි මේක පුරවගෙන යනවා. එතකොට එතනදී අපි මේ ගොතන දන්වැල අපි ගණන් කරන්නේ නැහැ. ඒක අතෑරලා තමයි හැම සිදුරකටම දෙක බැගින් එක බැගින් දෙක බැගින් එක බැගින් 2 1 2 1 අන්න ඒ පිළිවෙලට තමයි අපි තුන්වෙනි වටේදී යන්නේ. හරි. එතකොට අපි ඒකත් කරමු. මේ විදිහට මෙතනම ආසන්නයේ තියෙන සිදුරට අපි දානවා මෙහෙම ඩබල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ ඊළඟ සිදුරට ඩබල් ක්‍රොෂේ එකයි. නැවත ඩබල් ක්‍රොෂේ දෙකයි. එකම සිදුරට ඩබල් ක්‍රොෂේ දෙකයි. නැවත ඊළඟ සිදුරට ඩබල් ක්‍රොෂේ එකයි. මේ පිළිවෙලට ඔයගොල්ලන්ට තියෙන්නේ මේක වටේටම මේ විදිහට ගොතාගෙන යන්න. හරි. මේ විදිහට දැන් හැම සිදුරකටම අපි ඩබල් ක්‍රොෂේ ගෙන ආවා. ඊට පස්සේ මෙතනදී නැවතත් අර කලින් විදිහටම මේ මෙතන තියෙන V shape එකේ මෙහෙම අපි අරගෙන ඉවරලා මේක සම්බන්ධ කරගන්න තියෙනවා. ඊට පස්සේ 1 2 3යි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේ රවුම හැදිලා එන්නේ. හොඳද? එතකොට මේ පේනව නේද ලස්සනට ඇවිල්ලා තියෙනවා රවුම. එතකොට ඕගොල්ලොන්ට දැන් අපි පළවෙනි වටේදී ඩබල් ක්‍රොෂේ එක ගානේ ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ඩබල් ක්‍රොෂේ 2 1 2 1 ඒ පිළිවෙලට ඊළඟ වටේ අපි යනකොට කරන්න ඕන ඩබල් ක්‍රොෂේ 2 1 1 එතකොට දෙකේවා 1 එකේවා 2 දෙකේවා 1 එකේවා 2 ඒ විදිහට. හොඳද? එතකොට ඔයගොල්ලන්ට දැන් මතක තියාගන්න ඕන නම් මේක දැන් පළවෙනි වටේ 1 2 3 වටේනේ. හතරවෙනි වටේ යනකොට දෙකේවා 1 එකේවා 2. එතකොට ඒක තමයි අපි එකක් විදිහට ගණන් කරන්නේ. එතකොට හතරවෙනි වටේට 2 1 1 4යි. හොඳද? පස්වෙනි වටේදී දෙකේවා 1 එකේවා 3යි. එතකොට 2 3යි 5යි. ඒ පස්වෙනි වටේ. ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට පස්වෙනි වටේ යනකොට හැම වෙලාවෙම දෙකේවා 1යි පුරවන්නේ. එතකොට එකේවා ගෙන් තමයි අපි වටේ ඊට පස්සේ පස්වෙනි වටේ නම් දෙකේවා 1යි එකේවා තව 3ක් ආවහම 3යි 2යි 5යි. ඒ විදිහට ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට රවුම ගොතන්න තියෙන්නේ. ඉතින් හරිම විදිහට රවුම ගොතන්න මේ විදිහට මම කියා දුන්න විදිහට කරන්න. අපි මේ ගන්න දන්වැල මේක කොයි වෙලාවකවත් අපි කවුන්ට් කරන්නේ නැහැ. ඒක ගණන් කරන්නේ නැතුව තමයි අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එක හරි ට්‍රිපල් ක්‍රොෂේ එක හරි සිංගල් ක්‍රොෂේ එක හරි දාලා ඉවරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ මුලින් අපි ගත්තේ දැන් 12ක්නේ. එතකොට 10ක් ඕන නම් එහෙමයි මේක චූටි කරගන්න ඕන නම් එහෙමයි. ඒ වගේ අර අවශ්‍ය ප්‍රමාණය ඔයගොල්ලෝගේ නිර්මාණය අනුව ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්.
ඉතින් ওই විදිහට තමයි අපිට ඩබල් ක්‍රොෂේ එක යොදාගෙන මේ විදිහට රවුම ගොතා ගන්න. ඉතින් මොන හරි නොපැහැදිලි තැනක් අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒක කියලා දෙන්නම්. එතකොට මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ගොතන්න කැමති හැමෝම මාත් එක්කලා එකතු වෙන්න. ඔයගොල්ලෝගේ ගොතන්න කැමති යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ අතර ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් තව මොනවද ගේන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට ළඟ වීඩියෝ එකේදී අපි ලස්සන නිර්මාණයකින් හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩාක් ආදරේ. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.